ලංකාව සම්බන්ධයෙන් මේ නම පාවිච්චි කරනකොට සමහරලාට එහෙම නෑ කියලා කියනවා. අපි නිකන් ස්වර්ග රාජ්‍යයක් වගේ. හැබැයි ස්වර්ග රාජ්‍ය කියන එකටත් අර්ථයක් තියෙනවා. හුඟක් අය ස්වර්ගෙට යවපු රාජ්‍යයක් මේක. මහමග විවිධ තැන්වල හිතපු නැති මොහොතවල් වල සමහර විට මූනිස්සමෙන් සමහර විට තියුණු කැපෙන සුළු ආයුධයකින් සහ වෙනත් විධික්‍රම වලින් හුඟක් මිනිස්සු තමන්ගේ ජීවිත අහිමි කරගත්තු නෙමෙයි අහිමි කරනු ලැබූ රාජ්‍යයක්. ඒ රාජ්‍යය ගැන ලියවිච්ච කෘතියක් එලි දක්වන මොහොතට මේ ඔබ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මං හිතන්නේ අපරාධ රාජ්‍යයක් අසංක්ෂිප්ත පරිච්ඡේදයක්. ඒක තමයි මං හිතන්නේ වැදගත්ම දේ. අසංක්ෂිප්ත පරිච්ඡේදයක්. ඒ වගේම මං හිතන්නේ මේක අසම්පූර්ණ කතාවක් කියලා කිව්වොත් තවත් වැඩේ සම්පූර්ණයි කියලා. අපි හිතන තරම් ලේසියෙන් මේ අපරාධ රාජ්‍යයක අසංක්ෂිප්ත පරිච්ඡේදය සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ අපේ ජීවිත කාලය තුල. මේකේ කසුන් ලියලා තියෙන පොඩි උප තේමාවක් පීඩකයාගේ නොව පීඩිතයාගේ තැන හිට ගන්න. ජීවමාන සාක්ෂිකරුවෙකු වන්න. මේක තමාරු වැඩක්. අපි හිට ගන්න තැන කොතනද කියලා අපි හිට ගන්න පීඩකයාගේ පැත්තේද පීඩිතයාගේ පැත්තේද? එහෙම නැත්නම් ජීවමාන සාක්ෂිකරුවෙක් වෙනවද කියලා. මොකද ලංකාවේ අපි දන්නවා සමාජය ඇතුලේ හුඟක් වෙලාවට බොහෝ අය නිහඬව බලාගෙන සිටිනවා. තව පිරිසක් වැල යන අතට මැස්ස ගහනවා. සුළු පිරිසක් මේ සියලු දේවල්ට එරෙහිව ඒවා වෙනස් කරන්න තමන්ගේ ජීවිතවලින් අරගල කරනවා. ඉතින් මාධ්‍යවේදියා කරන්නේත් ඒ වගේ අරගලයක්, ලේඛකයාත් ඒ වගේ අරගලයක නිරත වෙනවා. ලේඛකයෝ අතරත් අර මං කියපු තුන් ගොල්ලම ඉන්නවා කණ්ඩායම් තුනම. ඉතින් කසුන් තමන්ගේ ලේඛන භාවිතාව තුළ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් හැටියට ඒ වගේම සුව කළ නොහැකි උණරෝගියෙක් හැටියට අපේ භාෂාවෙන් කියනවා නම් තමන්ගේ ජීවිත කාලය පුරාම තමන්ගේ යෞවනය තමන්ගේ තරුණ විය කැපකරේ මේ රටේ හෙළිදරව් කළ යුතු විග්‍රහයට ලක් කළ යුතු ගවේෂණයට ලක් කළ යුතු දේවල් සම්බන්ධයෙන්. මොකද වර්තමාන වෙනකොට පුවත්පත් කලාව කියලා කියන්නේ මම දකින්න විදියට මම වැරදි නම් ඔබ නිවැරදි කරන්න මට පේන විදියට ප්‍රාග්ධන හිමියන් අතින් කළමනාකරුවෙක්පත් කරලා පවත්වාගෙන යන කොළ සහ අකුරු සහිත මාධ්‍යයක්. ඒ හැර අර ගවේෂණාත්මක පුවත්පත් කලාව කියන එක අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. භාෂාව විදලා සියලු දේවල් කඩාගෙන වැටෙන තැනක තමයි මාධ්‍ය කලාව කියන එක තියෙන එක. මාධ්‍ය කලාවද කියන ප්‍රශ්නේත් තියෙනවා. ඉතින් ඒ මාධ්‍ය කලාව නැත්නම් මාධ්‍ය වේදිකයෙක් හැටියට තමන්ගේ ජීවිතය ගත කරන තවමත් ඒ වෙනුවෙන් අරගල කරන සටන් කරන කසුන් කුස්සේ වෙලා අපි කියන විදිහට කස්සා තමන්ගේ මේ කෘතිය එලි දක්වන මොහොතට පැමිණි සියලු දෙනාව පිළිගන්න ඕනේ. අපි පිළිගැනීමේ කතාවක් වෙනම නෑ. මම ඔබ සියලු දෙනාටම වගවාසකම් වලින් තොරව ඔබ සියලු දෙනා එක තත්ත්වයේ දාලා මොකද ඔබ මෙතනට එන්නේ එක්තරා අවංක චේතනාවකින් ඔබ සියලු දෙනා ජීවිතේ තමන්ගේ කාලය වැය කරපු දේවල් අතරේ මේ අපරාධ රාජ්‍යයකින් මිදිලා ජීවත් වෙන්න නැත්තම් මිනිසයන්ට ජීවත් වෙන්නට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරන විවිධාකාරයේ කැපකිරීම පරිත්‍යාගයන් මැදිහත් වීම කළ කට්ටිය. ඒ නිසා ඒ අර්ථයෙන් ඔබ සියලු දෙනා එක සමානයි. මම බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබ සියලු දෙනාම මෙතනට පිළිගන්නවා.